ආසියානු කුසලානේ සුපිරි සිව්දෙනාගේ තරඟ පටියේදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ඊයේ ඩුබායිදී තරඟ බිමට පිවිසුනේ තරඟාවලියේ තීරණාත්මක මොහොතේදී. ඩුබායි පිටියේ තීරණාත්මක කාසිය වාසිය දසුන්ගේ පැත්තට කැරකී ගියේ රෝහිත් ශර්මා ප්‍රමුඛ ඉන්දියානුවන්ට මෙම තරගයේ පළමු මානසික වෙඩිමුරේ එල්ල කරමින් දෙවරක් නොසිතාම දසුන් ඉන්දියානුවන්ට පළමුව පන්දුවට පාර දෙන්නට ආරාධනා කරද්දී සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණ ඉටු කළ මහේෂ් තීක්ෂණ රාහුල් ලකුණු 6කට දවාගත්තේ ඉන්දියානුවන්ගේ ගමන ආරම්භයේදීම කඩා දමමින්. ඉන් නොනවතුණු ඩිලිෂාන් මදුශංක ලකුණු මැෂිම ක්‍රියාත්මක කරන්නට පෙර විරාත් කෝලිට යලි ක්‍රීඩාගාරයේ සුව පහසු වසුනක් වෙන් කළා. දසුන්ට යලි තරගයේ සැලසුම් ගැන සිතන්නට ඉඩහසර වෙන් කළ රෝහිත් ශර්මා පන්දු 41කින් ලකුණු 72ක් ලබා ගත්තා. ඔහුට අනගි සහායක් ලබා දුන් සූර්ය කුමාර් යාදව් රැස් කළ ලකුණු සංඛ්‍යාව 34ක්. ඒ අනුව ඉන්දියාව පන්දු වාර 20 නිමා කළේ කඩුල වටක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින්. වමත් පන්දුවෙන් ඉන්දියානුවන් අන්ද මන්ද කළ ඩිල්ෂාන් මදුශංක ලකුණු 24කට කඩුළු 3ක් දවා ගනිද්දී දසුන් ශානක සහ චාමික කරුණාරත්න කඩුළු දෙක බැගින් විඳහෙළුවා. අකණ්ඩව තරඟ දෙකක් හඹා ගොස් ජයගෙන තිබූ ආත්ම විශ්වාසයෙන් සටනට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පැතුම් නිස්සංකට සහ කුසල් මෙන්ඩිස්ට හැකි වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් ලබා ගනිද්දී පැතුම් නිස්සංක ලකුණු 52ක් වාර්තා කළා. කෙසේ වෙතත් පැතුම්ගේ මෙම දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබුණු පීඩනයක් ගෙන දුන්නේ චරිත් අසලංක එල්ල කළ මේ දුර්වල පහරයි. ඉන් උපරිම පලනෙලාගත් රවිචන්ද්‍රන් අශ්වින් ධනුෂ්ක ගුණතිලකටත් ඉක්මනින්ම ක්‍රීඩාගාරයේ අසුනක් වෙන් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්ල කරන්නට කොනක් සොයමින් සිටි ඉන්දිය ක්‍රීඩකින්ට ලැබුණු අවස්ථාවෙන් රිංගාගත් ඔවුන් ලකුණු 13ක් තුළ කඩලු 4ක් ලබා ගත්තේ තරගයේ පීඩනය ශ්‍රී ලංකා ක්‍රීඩකින් වෙත දෙගුණ කොට පෙරලා ලබා දෙමින්. ඒ වන විට සියලු පීඩනයන් නායක දසුන් ශානක සහ බහනුක රාජපක්ෂගේ උර මතට වැටෙද්දී ජයග්‍රාහී ඉලක්කය පන්දු 35කින් ලකුණු 64ක් බවට පත්ව තිබුණා. අවශ්‍ය මොහොතේදී සිය පිත්තට පණ දෙන්නට දසුන්ට සහ බහනුකට හැකියාව ලැබුණේ මෙරට සුවහසක් වූ ක්‍රීඩා ලෝලීන් අමන්දා නන්දයට පත් කරමින්. කෙසේ වෙතත් තරගයේ තීරණය අවසන් පන්දු වාරය තෙක් ඇදගන්නට රෝහිත් ශර්මා ප්‍රමුඛ ඉන්දිය ක්‍රීඩකයින්ට හැකියාව ලැබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා එහිදී හිමි වූ ඉලක්කය ලකුණු 7ක්. ලකුණෙන් ලකුණට පවා තරග කරමින් ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකා පිතිකරු යුගලයට ප්‍රබල පීඩනයක් ගෙන දුන්නා. ඒ ජයග්‍රහණය පිළිබඳ දැස් දල්වා බලා සිටි මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් ස්පන්දනය මදකට නතර කරමින් පන්දු දෙකකදී ලකුණු දෙකක් අවශ්‍යව තිබූ මොහොතේදී ඉන්දිය ක්‍රීඩකින්ගෙන් සිදු වූ අත්වැරදීමෙන් එය ලකුණු දෙකක් බවට පරිවර්තනය කරගන්නට දසුන්ට සහ බහනුකට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයක් තහවුරු කරමින්. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව පන්දු 49යි පන්දු 5කදී කඩලු 4ක් ලැබී ලකුණු 174ක් ලෙස කියවී තිබුණා. බහනුක නොදෙවී ලකුණු 25ක් සහ